ආයිබෝන් සියලු දෙනාටම පෙරමුණ මියුසික් ස්ටුඩියෝ channel එක වෙනුවෙන් ඔයගොල්ලෝ සියලු දෙනාම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ පළවෙනි වතාවට වීඩියෝ එකක් කරන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්න කල්පනා කරේ ඔයාලා අතර ඇති නවක ගායකයෝ, ඒ වගේම නවක ගීත රචකයෝ. ඒ වගේම මේ නවක ගායකයන්ට හෝ නවක ගීත රචකයන්ට ආර්ථික අපහසුතාවය නිසා තමන්ගේ නිර්මාණයක් එළි දක්ව ගන්න අපහසුතාවයක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමන්ගේ ගීතයක් නිර්මාණය කරගන්න බැරුව ආර්ථික අපහසුතාවයකින් පසුතැවිලි වෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සඳහා දැන් අවස්ථාව තියෙනවා AI තාක්ෂණය. විශේෂයෙන් මමත් එවැනි ගැටලුවකට මුහුණ දීලා ලැබපු අත්දැකීම තුළින් තමයි මේ වීඩියෝ කරන්න හිතුනේ. ඇත්තටම මම භාවිතා කරා මගේ නිර්මාණය කරගන්න සුනෝ කියන මෙවලම අලුත් ගීත රචනයක් ගීතයක් බවට පරිවර්තනය කරන්න. ඒ සඳහා කොහොමද සුනෝ කියන මෙවලම භාවිතා කරන්නේ? අපි වැඩි කතා නොකර අපි කොහොමද කරන්නේ කියලා ඒක බලමු. සුනෝ එක ක්‍රියාත්මක වෙන්නේ Google හරහා නිසා අපි මෙතන සුනෝ එකට ලොග් වෙන්න නම් අපි මෙතන www.suno.com කියලා අපි ටයිප් කරනවා. ඊට පස්සේ මෙන්න මේ ලෝගෝ එක එනවා. මෙතන ටච් කරාම අපි සුනෝ ස්ටුඩියෝ එකට ලොග් වෙනවා. මෙන්න මේ විදිහට. හරි. දැන් සුනෝ ස්ටුඩියට ආවා. දැන් මේකේ තියෙනවා මේ වම් පැත්තේ home, create, studio, library, search මේ වගේ තියෙනවා ඔප්ෂන්. මෙතනදී අපි තෝරගන්නවා create කියන එක. අපි අලුත් සින්දුවක් හදන්න යන්නේ. එතකොට අපි create කියන එක තෝරගන්නවා. create කියන එක තෝරගත්තාම මෙන්න මේ වගේ box එකක් එනවා. දැන් මේ පැත්තේ තියෙන්නේ මේ මම කලින් හදපු සින්දු මේ library එකේ පෙන්නන්නේ. මෙතන library තියෙනවා. මේ side එකේ දැන් මෙතන අපි අලුතෙන් හදාගන්න සින්දුව මෙන්න මෙතන තමයි වැඩ ටික කරන්න තියෙන්නේ. මෙතන උඩින්ම තියෙන audio කියලා එකක්. මේ audio කියන එක ක්ලික් කරාම මෙතන වැටෙනවා upload record කියලා දෙකක්. මේ audio කියන එක තියෙන්නේ දැන් අපි අලුතෙන් සින්දුවක් හදනවා නම් ඒ සින්දුවට අපි අලුත් අපේම තාලයකට අපි voice එක recording කරලා අපිට පුළුවන් මෙතනට දෙන්න. එතකොට ඒ තාලෙට අනුව සුනෝ එකෙන් එකට ගැලපෙන ආසන්න මෙලඩියක් තමයි අපිට දෙන්නේ. ඒකට තමයි මෙතන තියෙන්නේ audio මේ audio කෙනෙක් ක්ලික් කරා මෙතන අප්ලෝඩ් තියෙනවා රෙකෝඩ් කරන්නත් පුළුවන්. මෙතෙන්දී සුදුසු එක තමයි අප්ලෝඩ් එක දෙන එක. අප්ලෝඩ් එක දුන්නාම අපි රෙකෝඩ් කරලා තියෙන වොයිස් එක මෙතනට දෙන්න පුළුවන්. මෙතන අප්ලෝඩ් කෙනෙක් ක්ලික් කරාම මෙතන වැටෙනවා. මේ තමන් කොහෙද ඒක සේව් කරලා තින්නේ ඒක එතනින් දෙන්න පුළුවන්. ඒ විදිහට ඒක දුන්නාම ඊට පස්සේ ඒක සේව් වෙනවා මෙතන. එහෙම නැති වුණත් අපිට අවශ්‍ය විදිහට මෙලඩියක් හදාගන්න පුළුවන්. සමහර වෙලාවට අපි ඉල්ලන එකම නැති වුණොත් නැවතත් ජෙනරේට් කරලා අපිට අවශ්‍ය එක එනකන් අපිට පුළුවන් ඒක ඒ සඳහා කටයුතු කරන්න. වොයිස් එකක් අප්ලෝඩ් කරන්න නැතුව කරලා බලමු. දැන් මෙන්න මෙතන තියෙන්නේ ලිරික්ස්. මේ තියෙන්නේ අපේ ගීත රචනයේ. අපේ ගීත රචනය මෙතන ඇතුළත් කරන්න ඕනේ. එතකොට මම මෙතනට ඒකට තමන් කල්තියා ගීතයක් ටයිප් කරලා ඒක නිවැරදි මෙතනදී සෑහෙන්න තැලකිලිමත් වෙන්න ඕන. ගීත රචනය ටයිප් කිරීම නිවැරදිව කරන්න ඕනේ. විශේෂයෙන් ස්පෙල්ලක් පාපිල්ලක් නැර ඩබල් චෙක් කරලා තමයි මෙතනට කොපි පේස්ට් කරන්න ඕනේ. මොකද නැත්තම් ඒ තීන විදිහට තමයි එතන සුනෝ එකෙන් ඒ ගායනය සිදු වෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම තමන් රචනා කරපු ගීතය නිවැරදිව ටයිප් කරලා තමයි මෙතනට දෙන්න ඕනේ. කොපි පේස්ට් කරලා දැන් මෙන්න මේ සින්දුව මේක මම කලින් මේක නිර්මාණය කළ ගීතයක්. හැබැයි මේ නැවතත් දැන් මේ අලුතෙන් ජෙනරේට් කරන්න මම ආයි අප්ලෝඩ් කරේ මෙන්න මේ විදිහට. එතකොට මේකෙදි මේ සැලකිලිමත් වෙන්න ඕනේ තව කාරණයක් තියෙනවා. මෙතන පළවෙනි කොටසට මේ වරහන් ඇතුලේ මේ කෝරස් කියලා දාලා දෙවෙනි කොටසට වර්ස් කියලා මේ වගේ නම් කරාම ඒගොල්ලන්ට හඳුනගන්න ලේසියි. ඒ කාරණයක් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. එතකොට ගීත රචනය මෙතනට දුන්නා සියලුම දේවල් බලන්න ඕනේ. විශේෂයෙන් ඉස්පිලි බාබිලි සියල්ල චෙක් කරන්න ඕනේ. හරි ඊට පස්සේ
ඊළඟට තියෙන්නේ ගීතේ මෙතන තියෙන ස්ටයිල් කියලා එකක්. ඊළඟ පියවර ස්ටයිල්. ස්ටයිල් කියන්නේ මෙන්න මෙතන තමයි අපිට අවශ්‍ය ගීතයේ තාලය ඊගාවට සහ ගීතයේ තාලය සහ ගීතයට අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට් මොනවද භාවිතා කරන්න කියලා මෙතන දෙන්න පුළුවන්. එතකොට ඒ හරහා තමයි අපිට අවශ්‍ය මෙලඩිය හදාගන්න පුළුවන් වෙන්නේ. මෙතන ගීතයේ ස්ටයිල් එකට අපිට භාවිතා කරන ඉන්ස්ට්‍රුමන්ට් මෙතන මේ පල්ලෙහා තියෙනවා නම් අවශ්‍ය තමන්ට කැමති ඉන්ස්ට්‍රුමන්ට් තමයි ක්ලාසිකල්ද වෙස්ටර්න්ද මොනවද කියලා භාවිතා කරන්න පුළුවන්. මේ රෙගේ ඒ වගේ රොක් මේ මෙතන තියෙන මේ රෙගේ රොක් ඒ තමන් කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. තමන්ට කැමති ස්ටයිල් එකට ඒ එකක් යොදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන අපිට ඕන එකක් අපිට ටයිප් කරන්නත් පුළුවන්. විශේෂයෙන් අපි ගත්තොත් අපිට ඕන කියලා ක්ලාසිකල්ම විතරක්. එතකොට අපිට මෙතන එහෙම පුළුවන්. ඉතින් මම මෙතන දානවා මෙතන මම කලින් ස්ටයිල් එකට යොදාගත් එකක් මම කොපි කරලා තිනවා. ඒක මෙතනට යොදුනා. දැන් මෙතන මම දාලා තින්නේ සිංහල බයිලා පාස්ට්. එතකොට මේ ගිටාර් එතකොට 6/8 ඊගාවට මේල් වෝකල්ස් ට්‍රැඩිෂනල් ශ්‍රී ලංකන් ස්ටයිල් classical and western mix instrument ඒ විදිහට එක එක දේවල් සඳහන් කරලා තිනවා. තමන් කැමති දෙයක් මෙතන දාලා ඉලා අත්හදා බලන්න පුළුවන් කොහොමද හැදෙන්නේ කියලා. අපි බලමු මේ දාලා තියෙන විදිහට කොහොමද මේකේ ට්‍රැක් එක හැදෙන්නේ කියලා. ඊළඟට මෙතන තියෙනවා ඇඩ්වාන්ස් ඔප්ෂන් කියලා එකක්. ඇඩ්වාන්ස් ඔප්ෂන් කියන එක ක්ලික් කරාම මෙන්න මේ එනවා. අමතර ස්ටයිල් ඕන නම් මේව දාන්න පුළුවන්. එතනදී ඕන නම් නොදා ඉන්නත් පුළුවන්. කොහොම කරත් ඒක තමන් කැමති නම් දාන්නත් පුළුවන්. අපි දාමු එතනටත් මම දානවා 6/8 beat කියලා. මෙහෙම දැම්මට සමහරවිට අපිට ඒ බීට් එකම එන්නේ නැහැ. හැබැයි අපිට නැවත උත්සාහ කරාම ඒ බීට් එක එනවා. විශේෂයෙන් අර මුලින් කිව්වා වගේ අප්ලෝඩ් වොයිස් එක දුන්නොත් අපිට සමාන මෙලඩියක් හම්බ වෙනවා. ඊළඟට මෙතන තියෙනවා වෝකල් ජෙන්ඩර්. ඒ කියන්නේ අපි කැමති ගායිකාවගේ ගීතයක් නිර්මාණය කරන්නද ගායකයෙක්ගේ. එතකොට මෙතන කැමති එකක් තීරණය කරන්න පුළුවන්. මම මෙතනට දෙනවා ෆීමේල් වොයිස් එක ඉල්ලනවා. හරි ඒකත් හරි. ඊළඟට එතනින් පහළට යනකොට තියෙන සෝන් ටයිටල් එක. එතනට තමන් කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතන මගේ නම ගහනවා. ඒ විදිහට තමන් කැමති නමක් මෙතනට දෙන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ එතනින් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ක්‍රියේට් කරන්න. මෙතන ක්‍රියේට් කරාට පස්සේ මේ පැත්තෙන් අපිට සාම්පල් දෙකක් දෙනවා. අපිට ඒ දෙක අහලා බලලා අපිට කැමති ඒ දෙක හරි නැත්නම් අපිට නැවතත් ජෙනරේට් කරන්න පුළුවන්. අපි බලමු. ක්‍රියේට් දුන්නා. ඔයගලන්ට පේනවා දැන් මෙතන හැදෙනවා මේ ට්‍රැක් එක. දැන් මේ නිර්මාණය වෙච්ච ට්‍රැක් එක. දැන් මේක අපිට ප්ලේ කරලා බලන්න පුළුවන්. මොන වගේ එකක්ද ඇවිල්ලා තින්නේ කියලා. අපි බලමු ඊළඟ එක කොහොමද එන්නේ.
දැන් අපි බලමු ඒ ස්ටයිල් එකටම ඒ සින්දුව හැදිලා තියෙන තව ක්‍රමයක්. ඇත්තටම ලස්සන මියුසික් එකක් එක්ක සින්දුව හැදිලා තිනවා. ඒ වගේම මේ සින්දුව අපිට මේක වෙනස් කරගන්න ඕන නම් අපිට දුන්න සාම්පලේ මෙන්න මෙතන තියෙනවා දකුණු අත පැත්තේ මේ තිත්පේලිය. මේ තිත්පේලිය ක්ලික් කරාම එනවා මෙන්න මෙතන රීමික්ස් එඩිට් කියලා එකක්. අපිට එතනදී පුළුවන් එඩිට් කරගන්න. අපිට ඕන නම් ඒ නැවත මේ එක්ස්ටෙන්ඩ් කියන එක දුන්නා. නැවතත් අපිට ආයෙසරයක් අත්දැක බලන්න පුළුවන් වෙන ස්ටයිල් එකකට ඒ සින්දුවම රෙකෝඩින් වෙයි. මේ තිත්පේලිය උඩ ක්ලික් කරාම මෙතන එනවා රීමික්ස් එඩිට් කියලා. රීමික්ස් එඩිට් එකේ මේ පැත්තේ ආයි සයිඩ් බොක්ස් එකක් තියෙනවා. ඒ බොක්ස් එකේ තියෙනවා මේ එක්ස්ටෙන්ඩ් කියලා. මේ එක්ස්ටෙන්ඩ් කියන එක දුන්නාම මේකෙන්දී අහනවා ඕවර්රයිට් ස්ටයිල් මේකෙන්ද දිනවද කියලා. එතකොට ඕකේ දුන්නා නම් ඒකෙම ආයි නැවත ජෙනරේට් කරනවා. දැන් අපිට අවශ්‍ය ගීත නිර්මාණය කරගත්තට පස්සේ අපිට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඩවුන්ලෝඩ් කරගන්න මේ මෙතන තියෙන තිත්පේලිය උඩ ක්ලික් කරාම මේක දිගේ පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා ඩවුන්ලෝඩ්. ඒක ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරාම එතනදී එතන සයිඩ් බොක්ස් එකේ එනවා MP3ද වේව් ඔඩියෝ එකක්ද මොකද්ද අවශ්‍ය ෆයිල් එක. එතකොට මෙතන MP3 එකක් අපි ඔඩියෝ එක දුන්නාම එතකොට අපේ ඩවුන්ලෝඩ් වෙන එතන. ඊළඟට අපි බලමු අපි හදාගත්තු ගීතේ ට්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේම ගීතයක් හැටියට තමන්ගේ හටින් පටිගත කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන අපි සිලෙක්ට් කරගත්ත අපි හදාගත්තු ගීතේ ඉස්සරහ තියෙන මේ තිත්පේලිය අපි නැවතත් ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ වගේ බොක්ස් එකක් එනවා. මෙතන එනවා get streams කියලා එකක්. ඒක ගෙවලා ගන්න පුළුවන්. ඒක විතරයි ඒක ගන්න පුළුවන් ඉන්න ට්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. මෙතන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ එනවා බොක්ස් එකක්. මෙතනදී තියෙනවා අපිට ඕන නම් මේ ගීතේ සියලුම ට්‍රැක් ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා ට්‍රැක් 12ක් තියෙනවා. මේ 12ම ඩවුන්ලෝඩ් කරනවා නම් මෙතන මේ අපේ තියෙන අර ක්‍රෙඩිට් මේ 2.4.4 දැන් මේ ක්‍රෙඩිට් වලින් 50ක් කැපෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන vocal and instrumental ඒ කියන්නේ අපිට voice එකයි ට්‍රැක් එක මික්ස් ට්‍රැක් එකයි වෙනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන ක්ලික් කරාම ඒක කරගන්න පුළුවන්. මෙතන ක්ලික් කරාම Tamanට මේ දෙක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ දෙකට වැය වෙන්නේ ක්‍රෙඩිට් 10ක් පමණයි. මෙතන ට්‍රැක් 12ම ඩවුන්ලෝඩ් කරනවා නම් ක්‍රෙඩිට් 50ක් යනවා. හැබැයි ඉතින් මේ ට්‍රැක් 12ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ Taman ඒක ස්ටුඩියෝ කරහා මික්ස් කරනවා නම් එතකොට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. ඒ නැත්නම් මෙතන මික්ස් ට්‍රැක් එකක් හම්බෙන්නේ අපිට මේ ගීත තමන්ගේ ගීතයක් ගායනා කරන්න ඕන නම් මෙතන මේ ට්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ඇති. මෙතන මේ vocals and instrumental කියන දෙකෙන් ඩවුන්ලෝඩ් කරගෙන instrumental කියන එකට තමන්ගේ voice එක ස්ටුඩියක් පොඩි කොතන හරි ස්ටුඩියෝ එකට ගිහිල්ලා voice කරාම එතනදී මික්ස් කරගෙන තමන්ගේ ගීතයක් බවට පරිවර්තන කරගන්න පුළුවන්. මේ තියෙන්නේ තවත් මම හදපු ගීතයක්. මේකත් ගායිකාවක් වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක්.
මේ තියෙන්නේ මම මටම නිර්මාණය කරගත්ත ගීතයක්. මේක රෙගේ බීට් එකට හදාගත්තේ. වගේ මේකට මම වොයිස් එක අප්ලෝඩ් කරලා තමයි හදාගත්තේ මේ ගීතය. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ channel එකේ දැන් මම විෂුවල් එකත් එක්කම අප්ලෝඩ් කරලා තිනවා. පළවෙනි වතාවට කරපු වීඩියෝ එකේ ඒ වගේ මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මම දන්න දේ තමයි ඔයගලන්ට කියලා දුන්නේ. සමහර වෙලාවට ඊට වඩා ගොඩක් දේවල් දන්න අයගෙන් ඔයගලන්ට තව තවත් තොරතුරු හොයාගෙන ඔයගලන්ගේ නිර්මාණ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි. මගේ වීඩියෝ තුලින් ඔයගොල්ලෝ යම්කිසි ප්‍රයෝජන ලබා ගත්තා නම් ඒක තමයි මගේ සතුට. අපි කොහොමද තමන්ගේම ගීතයකට විෂුවල් එක හදාගන්නේ? AI තාක්ෂණයේ භාවිතය.